Hi guys, welcome to Reels of Mal. කාලෙක ඉඳලා හිතේ තිබුණ ආසාවක් අද ඉඳලා පටන් ගන්න කියලා හිතුවේ. මම නිර්මාල් අබේවර්ධන. දැනට වීඩියෝග්‍රාෆර් කෙනෙක්, ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට ෆ්‍රීලාන්ස් වර්ක් කරනවා. ඒ වගේම ලයිරා ලයිෆ්ස්ටයිල්, ලයිරා වෙඩින් ඩ්‍රීම්ස් කියන මගේ බ්‍රෑන්ඩ්ස් එක බිල් කරගෙන යනවා. සහ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට දැනට යම් වැඩ ටිකක් කරගෙන යනවා. ඉතින් මෙන්න මේවත් එක්ක මගේ ලයිෆ්ස්ටයිල් එක ගෙවෙන්නේ කොහොමද? මගේ ජීවිතය ඇතුලේ මම සර්වයිව් වෙන්න කරන දේවල් මොනවද කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම මේ channel එක මම පටන් ගත්තේ. ඉතින් අද දවස ගැන කිව්වොත් අද ඇත්තටම මට නිමාඩු දවස නිමාඩු කියන්නේ එලී ෂූට්ස් වලට යන්න ඒ වගේ දේවල් නැහැ අද. නමුත් අද මට තියෙනවා ලයිරා ලයිෆ්ස්ටයිල් එකේ අපි කලින් කරපු ෆොටෝ ෂූට් එකක ෆොටෝස් ටිකක් තියෙනවා මට එඩිට් කරගන්න. ඉතින් ඒක නිසා මම දැන් යනවා මගේ PC එක තියෙන තැනට. ඉතින් අපි බලමු ලයිරා ලයිෆ්ස්ටයිල් එක වැඩත් එක්ක මගේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා. Okay guys, මෙන්න මේක තමයි මගේ PC එක. මේකෙන් තමයි මම ඔක්කොම මගේ ෆොටෝස්, මගේ වීඩියෝස් ඔක්කොම එඩිට් කරගන්නේ. ඉතින් මේ පැත්තෙන් ඕපන් වෙලා තියෙන මට අද එඩිට් කරන්න තියෙන ෂූට් එක. මේ පැත්තේ එකේ ෆයිල්ස් ටික. ඉතින් එහෙනම් අපි පටන් ගමු අපේ එඩිට් එක. මේ අද මම එඩිට් කරන්නේ ලයිරා ලයිෆ්ස්ටයිල් එකෙන් ඉන්දියන් මොඩල්ස් කීප දෙනෙක්ගේ පෝර්ට්ෆෝලියෝ එකකට කරපු ෂූට් එකක්. ෂූට් කරනවට වඩා එඩිට් කරනවා කියලා කියන්නේ මට කොහොමත් ටිකක් විතර කම්මැලි වැඩක්. ඉතින් එහෙමයි කියලා වැඩ නොකර ඉන්න බැරි නිසා මේ ෂූට් එක අමාරුවෙන් හරි අපි ලස්සනට ඉවර කරන්න ඕනේ. මේ වීඩියෝ එකේ අන්තිමට මම මේ ෂූට් එකේ එඩිට් කරලා ඉවර වෙච්ච ෆොටෝ ටිකකුත් දාන්නම්. ඉතින් මේ තියෙන ඇත්තටම ලයිරා ලයිෆ්ස්ටයිල් එකේ හරිම ඔෆිස් එක නෙමෙයි. අපි කලින් ඔෆිස් එක තිබ්බ තැන ඉඳන් වෙන තැනකට shift වෙනවා. ඒක නිසා తాවකාලිකව තමයි මම PC එක මෙතනට ගෙනල්ලා තියෙන්නේ. දැන් අපි මේ වැඩේ ඉවර කරගෙන තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ මම ඒ ෂූට් එකේ එඩිට් කරපු ෆොටෝස් ටික. ඉතින් මේ ෆොටෝස් ටික හොඳයිද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් බොක්ස් එකට යන ගමන් අතරමැද තියෙන subscribe button එකත් ක්ලික් කරගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.